හෙලෝ කොහොමද ඔයාලට ආදරයෙන් පිළිගන්න මගේ channel එකට. ඉතින් අද සබාදහමේ අපූර්ව රහසක් තමයි මේ අරගෙන ආවේ. බලන්න මේ ගහ දන්නවද කියලා. මේ තමයි බෙලි. ඉතින් අපේ රටේ වැඩි මේ පළතුරු ජනප්‍රිය නැති වුණාට අපේ අසල්වැසි රටවල ඉන්දියාවේ නම් මේ බෙලි දේවත්වයෙන් තමයි සැලකන්නේ. ඉතින් බෙලි ගස්සේ කොළ, මල්, පොතු, ගෙඩි හැමදේම ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම බෙලි ගහක් වත්තේ කොනක තියනවා කියන්නේ ක්‍රියා කාන්තාව වැඩ ඉන්නවා වගේ කියලා තමයි අපේ අත්තම්ම කියන්නේ. මට ඒක තාමත් මතකයි. ඉතින් බෙලි වලින් ලස්සන වෙන හැටි තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සම පැහැපත් කරනවා වගේම මලබද්ධය දුරු කරන හොඳම පළතුරක් ගැන තමයි අද අපි කතා කරන්නේ. බෙලි බහුලම වැවෙන්නේ වියලි කලාපේ තමයි. ඉතින් අපිට පළතුරු කඩවලින් මේ බෙලි ගන්න පුළුවන්. මේ වගේ ඉදුණු බෙලි. ඉතින් මම නම් අපේ වත්තෙන්ම අහුල ගනිපු බෙලි තමයි මේ. ඉතින් බෙලි කියන්නේ වත්තක ඔනක හිටවන්න ඕන ඇත්තටම හරි අපූරු දිව්‍ය ඖෂධයක් වගේ ශාකයක්. ඉතින් අද අපි බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදන්නේ කියලා. ඉතින් මේ ෆේස් පැක් එකට අවශ්‍ය වෙනවා මී පැණි ඔයාලට මුදෝපු කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ සඳහා ගන්න පුළුවන්. නැත්නම් යෝගටුත් හොඳයි. ඉතින් මේ තියෙන්නේ මං හූරගනිපු බෙලි ඒ වගේම මී පැණි. මේකට මම කහත් එකතු කරනවා. මෙතන දැන් කහ වීඩියෝ වෙලා නැහැ. අමු කහ තමයි මම ගන්නෙ මී පැණි. ඒ වගේම අමු කහ කිරි මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හරිම හොඳ පැක් එකක් ෆේස් පැක් එකක්. ඉතින් මේ ෆේස් පැක් එක අපිට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ ෆේස් පැක් එක ටිකක් නේ ගොඩක්ම ඝනකමට තමයි තියෙන්නේ. ඉතින් හොඳට පිරිසිදු කරගනිපු මුහුණේ අපිට මේ විදියට ගා ගන්න පුළුවන්. මම මේ විදියට බ්‍රෂ් එකකින් ගෑවට අන්තිමට අතින් තමයි ගෑවේ. මොකද ඒ තරමටම තික් ලේයර් එකක් විදියට තමයි මේ පැක් එක තියෙන්නේ. ඉතින් හරිම හොඳයි. ඉතින් වෙන දේවල් කරන්න යන්න එපා. කතා කරන්න එහෙම යන්න එපා. මොකද අනිත් පැක් වලට වඩා මේ පැක් එක ඉක්මනින්ම මූණට ඇබ්සෝල් වෙලා ලොකු ටයිට් ගතියක් එනවා. ඒක නිසා වැඩි කතා කරන්න යන්න එපා. ඇත්තටම මේ ෆේස් පැක් එක 30 පැනපු අයට. ඒ කියන්නේ 30 පැන්නම සම එල්ල වැටෙනවා. එතකොට සමේ පිග්මන්ටේෂන් අඳුරු ලප කැලැ, එතකොට ඇස්වලට කළු වීම, ඒ වගේ මුහුණේ ඇතිවන කූලෑර සිදුරු තියෙනවනේ. ඒ දේවල් වලට ඇත්තටම හොඳ විසඳුමක් ලැබෙනවා මේ